දැන් ඕගොල්ලෝ මේ ත්‍රිවිල් එක ලක්ෂ 20යිනේ. මේක කලින් තිබ්බේ ලක්ෂ 5ට දැන් අවුරුදු ගානකට කලින්. මේකට මේ දොරක් වෙනවා ලක්ෂ 2ක්. මේ දොරවල් දෙකට එතකොට ලක්ෂ 4යි. එතකොට මේවත් මේ කෑලිත් වෙනවා 50000ක් විතර. එතකොට මේ තියෙන මේ ක්ලිප් එකකුත් වෙනවා මේ කොහමද ලක්ෂයක් විතර එකක් වටිනවා හැබැයි. මේ ඩෑෂ්බෝඩ් එක මේවත් කොහමද ලක්ෂ එකමාරක් විතර වටිනවා මේ මීටරේ විතර. අන්න ඒකයි තියෙන මේකේ වෙනස. පර් එකම වටිනවා ලක්ෂ 3ක් විතර. ඒකයි මේක මෙච්චර ඉස්සරහා නම් වටිනාකමක් දෙන්න බෑ. මේ කණ්ණාඩිය වෙනවා ලක්ෂයක් විතර හැබැයි. ඒකයි දැන් ඒකට තමයි මේ ඔක්කොම එකතු වෙනවා ලක්ෂ 20 වෙන්නේ. What? Nice. එකට හොරාට ගන්නවා. අන්න අර බස්වල සාමාන්‍ය මිනිස්සු අර සාමාන්‍ය වෙනම මෙතන තව එකක්. ඔය පොලිසිය. අපිට ගන්න. Tecnologia. मल्ले हुत्त मचंगल मल्ले हुत्त. Yes. Okay. What the hell? Hey. Pancilla padina vidiya poddak narabala imu. Sudanamda? අපි ප්‍රධාන පීඨිකාව වෙත මීට වැඩිය හොඳයි. බලන්න
දවස් 5ක් පරණ රොටි පහක්ද බං? ඊ හදුව කියලා කිව්වේ බං. මේ රුවන්දියක් නේ. මොකක්ද යකෝ ඒ කන්නේ මොකද්ද ප්‍රශ්නේ? ඊයේ රාත්‍රියේ විතර ලයිට් ගියා. එකපාරටම ලයිට් එනකොට ඊයේ අපේ ගෙදර ආවිල්ලා පිස්තෝලිනේ ගහන් ගිය එක කවුද හුත්තෝ? පුදුම කැරිම හොරු ටික යන්නේ බයින්නේ. ඒක නෑනේ. අරන් ගිය එක කවහාම කවුද කියලා කියන්න පුළුවන්ද? උත්තමගේ බොරු ප්ලාස්ටික් පිස්තෝල් නැතිනොත් අම්මා පැත්තකින් තියලා අරිනවා. බලපන් කැරි පච්චය තමයි අතේ තියන් හිටියේ දැන් පච්චය කියනවා කවුරු හරි ඉල්ලගත්තලු. ඒක නෑනේ බං. බලංකෝ. සල්ලි අරගෙන තියෙන කහවි. වීඩියෝ කරන එක වැරදි. මේක කඩයක්ද? මේක පැටි කඩයක්ද? මගේ සල්ලි ඕනේ. මගේ සල්ලි ඕනේ. අතාරින්න බලමු. බලමු යන්න පොලිසියට.
Happy Valentine's Day. Happy Valentine's Day. Happy Valentine's Day. Thank you. 빙빙. 하이. 빅. 上手。強い。そう。ありますよ。ウサギが書いてワンピース。今から聞いてるとか。ありますよ。入るもんだね。झूठ बोल रहा है। Hey man. Oh, hey, neighbor. Yeah, your foot's on my money. What? Nah, man, that's not my foot. I'm pretty sure it's your foot. No. Well, pick your foot up then. Well, pick up your other foot. What? Pick up your other foot. I can't hear you. What? Nice. Like, you didn't even cut it. Look, watch. I think I failed. Hey! Ready වෙලා වතුරෙන්න කවුද බලමුද? එකයි, දෙකයි, තුනයි. A few moments later. පාදුක්ක මාවතකම් ප්‍රදේශයේ දියවලක ඔට්ටුවට වැඩිම වේලාවක් දියට සිටි පිරිසක් අතුරින් එක් පුද්ගලයෙකු දිය ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මේක කැඩේ. ලැල්ල කැඩේ ලැල්ල කැඩේ. අඩිය කැඩේ කියලා. මේ කතාව අහගන්න බොරු මර්සි දාන්න එපා. හරිද? ඔයාලා දාන මර්සි මට තේරෙනවා. I am sorry, Babu. කකුලේ කැඩිච්ච බෙනෙච්ච හඩු ඇටලේ මස් නාර ස්නායු සෛල යේසුගේ නාමයෙන් ශක්තිමත් වෙන්න නිදහස් වෙන්න ඒක උත්සගෙන ඇවිදින්න යේසුස් වහන්සේගේ නාමයෙන් එළියන් වහන්සේ ප්‍රශංසා කරමු මුළු හදවතින්ම ප්‍රශංසා කරන්න දෙවියන් වහන්සේගේ ජීවමාන නාමයෙන් පලෙන් නාම තුනටියක පොඩි වැඩ Hey!